ඉලන්දාරියෙක් මගෙන් ළඟදීම ප්‍රශ්නයක් ඇහුවා. එයා මේ මොකද්ද වෘත්තීය පුහුණුවකට ගිහිල්ලා ඊට පස්සේ කෝස් එක කරලා හවසට බෝඩිමට ආවට පස්සේ කොල්ලෝ රංචුවම ඉන්නවා කිව්ව එකට. ඊට පස්සේ මුන් ආපු ගමන් ඇඳේ පෙරළුණා. පෙරලිච්ච ගමන් ෆෝන් එකේ වීඩියෝ කෝල් ගන්න කිව්වා. මේ කෙල්ලෙක් එක අනේ බබා රත්තරනේ සුදූකි කිය කතා කරලා ඒක තිබ්බ ගමන් අනෙක් කෙල්ලට වීඩියෝ කෝල් එක කරනවා කිව්වා. අනේ බබා සුදු රත්තරන් මගේ පනේ කියලා කතා කරලා ඒක දීපු ගමන් අනෙක් කෙල්ලට ගන්නවා. ඒ කොල්ල මගෙන් ඇහුවා හැබැයි හෙන්න මොලේ හැබැයි කොල්ලට. ආන්දරනේ මම මේක දැක්කා. ඒතකොට ඒ කතා කරන කෙල්ල බොක්කේම වගේ කතා කරනවා. කොහේ ඇහෙනවා කිව්වා අනිත් අයට. එතකොට මෙයා තමයි කිව්වා අර කෙල්ලටක් කතා කරනවා මේ කෙල්ලටක් කතා කරනවා මේ කෙල්ලටක් කතා කරනවා. මට ඇහුවා හාමුදුරනේ ඇත්තටම මෙතන ගණිකාව වෙන්නේ මේ කොල්ලා නේද කියලා කිව්වා. මං කෝ හරි පුතා. සමහරට අර කෙල්ලට මේ කොල්ල විතරක් වෙන්න පුළුවන්. ඊළඟ මේ කොල්ල රංචුවක් ඇසුරු කරනවා. ඒකට ඇත්තටම මේ පිරිමියෙකුත් වෙලා නිකම්ම ගණිකාවක් වෙලා. හොඳට බලන්න ඔය මොලේ කියන එක කල්පනාවක් කළා. ඒ අයට සුගතියක් කොහොම ලැබෙන්නද? මරුණාට පස්සේ සැනසීලේ ලෝකයකට කොහොම යන්නද? ඒ අයට සංසාරයේ ආදරයක් ලැබෙන්නේ කොහොමද? තමන්ගේ හිතේ වංචාව, මුලාව, රැවටීම අන් අයට දෙද්දි යසෝදරා වගේ උතුම් ගුණ තියෙන කතුන් කොතෙක් පැතුවත් ළඟින්වත් යන්න බෑ. හම්බෙන්නේ මේ වගේ චරිත. ආදරේ කියන එකට කැමති නැත්තම් ඔය ලෝකේ හැම එකාටම hina වෙවි මේ ප්‍රේමේ දිදී ඉන්න කෙල්ලෙකුට කැමති නම් ගෑණියෙකුට කැමති නම් ඔබත් ඒ වගේ චරිතයක් වෙන්න. එතකොට ඔබට ඒ වගේම කෙනෙක් ලැබෙනවා. තමන් ලෝකෙට දෙන දේ තමන්ට ලැබෙන්නේ. මම මේ කියන්නේ ඔබට සැබෑ ආදරයක් සෙනෙහසක් බිරිඳකගෙන් හෝ පෙම්වතියකින් හෝ ලැබෙන්න ඕනේ නම් ඔබගේ ආදරය ප්‍රේමයේ සෙනෙහස වගකීම අවංගව වෙන්න ඕන. නැත්තම් ලැබෙන්නේ නැහැ. මේක හේතුඵල දහමක්. ඒතකොට තමන් සංසාරේ අවංක නොවන චපල නොවි සත්‍යවාදීව හිටපු නැති එකේ සාපේ තමයි අද ඔබට ඔබගේ හිත සතුටු කරවන ආදරයක් අම්මා කෙනෙක් වගේ ළඟින් ඉඳලා ඔබව බලා ගන්න කෙනෙක් මොන ගැහුන්නේ නැත්තම් ඒකට හේතුව තමන් දෙන දේ තමන් ලැබෙනවා. හරක් මරණ මිනිහෙක් හෝ එළුවෙක් මරණ මිනිහෙක් හෝ එළුවා මරලා හරකා මරලා ඒ ගාතයක් අරන් ගාතේ තියෙන මස් ටික ඔක්කොම රැහැලා ඩිංගිත්තක්වත් මස් නැති අර ඇටකටු කෑල්ල දවස් ගානක් බඩගින්න ඉන්න බලු කුක්කෙක් ළඟට දැම්මා. අර බලු කුක්ක බඩගින්න ඉන්නේ මේක ඉම්බා. ඉඹිනකොට මේකට මස් සුවඳ එනවා, ලේ සුවඳ එනවා. මස් සුවඳට ලේ සුවඳට හිතේ මස් කන්න ඕන කියලා ආසාව ආවා. ඊට පස්සේ මේක ලෙව කනවා මේක. හිතේ තියෙන මස්, හිතේ තියෙන රහ කට්ටේ නැහැ. හිතේ තියෙන මස කන කට්ටේ නැහැ. ලෙව කනවා මස් සුවඳ, ලේ සුවඳ එන නිසා අතාරින්නේ නැහැ. ලෙව කාලා තමන්ගේ තොල පැලිලා ලේ එනවා. තව මේක කනවා මේකද. අන්න ඔය වගේ කාමයේ. දැන් බලන්න මේකෙන් අපේ හිතට සතුටක් එයි කියලා මොන හරි කරනවා. ඒකෙන් හිත පිරෙන්නේ ආයෙ පහවදා වුණා. කසාද ජීවිතේත් ඒ වගේ. හිතේ මසත් තියාගෙන තමයි අර මේ බවලතත් එක පවුල් කන්නේ. ඒක හිත තෘප්තිමත් නැහැ. ඉවරේ යන්නේ. ඒ නිසා ඒ සැපක් හොයාගෙන කරන කියන දේවල් හැමදාම ඕන. අර බලු කුක්කට කට ගහන අර මස් කට්ටට කට ගහන පළවෙනි අවස්ථාවෙම බඩ පිරෙන්න මස් කෑල්ල හම්බ වෙනවා නම් ඕක ආයෙලෙව කන්නේ ඕක. එහෙනම් මේ මැරෙන කල්ම පෞල් ජීවිත කන්නේ හිත පිරිච්ච නැති නිසා. එක බවලතෙක්ගෙන් ඒ කියකෝ වෙන මිනිහෙක් එක පැනලා ගිහිල්ලා හරි මොකක් හරි කේස් එකක් වෙලා
එපාම වෙලා තිත්තම වෙලා මේ ආය බවලතෙක් ගන්නවා. ඊට පස්සේ ආය එහෙම නැත්නම් එක බවලතෙක් මන්දි තවත් බවලත් පිටිපස්සේ යනවා. එක ගෑණියෙක් මන්දි. හේතුව ඔළුවේ මේ ෆෝන් බලලා මේ සුද්ධියෝ නටන නාටකම් සොකරි විකඩම් බලලා හිතට අර මස් ලේ සුවඳට මස් සුවඳට ඔළුවට ගන්නවා සැපක්. ඔළුවට ගත්ත සැප බාහිරින් හොයනකොට නෑ. මතක තියාගන්න මේ විශේෂයෙන් ඉලන්දාරින්ට මේ කියන්නේ උඹලගේ හිත්වල තියෙන කාම සැපය මෝන දෙන්න තියෙන ලෝකේ නෑමයි. හිතේ තියෙන සැපක් බාහිරින් ගන්න බෑ. මේ ලෝකෙ මිනිස්සු තෘප්තිමත් නෑ. මස් කට්ටක් ලෙව කනවා වගේ කියලා. මස් කට්ටක් ලෙව කනවා වගේ බඩ පිරෙන්නේ නැහැ. ලේ සුවඳ එන නිසා, මස් සුවඳ එන නිසා අතාරින්න බෑ. ගෑණියකින් බැට කකා ඉඳලා ඊට පස්සේ තව ගෑණියෙක් කොයි හරි මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ගත්තට පස්සේ මේ මැසේජ් එකෙන් කෝල් එකෙන් අර මස් කට්ටේ ලේ සුවඳ, මස් සුවඳ එනවා. දැන් ඒක ලෙව කන්න පටන් ගන්නවා. අනේ මෙහෙම සංසාරයක් උපන් සත්‍යයට විච්ච දෙයක්. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු දිහා බලනකොට මේ මිනිස්සු තීත්ත වෙනවද, එපා වෙනවද, පව් කියලා හිතෙනවද? පව් කියලා හිතෙනවා. ඒකට තමයි කියන්නේ මහා කරුණාව කියලා. කොච්චර පව් වැඩ කළත් ඔබට බුදුරජාණන් වහන්සේ සාප කරන්නේ නැහැ. ඔබ බුදුරජාණන් වහන්සේට එපා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාව උපදිනවා. මේ බලු කුක්කට බඩ පිරෙන්නෙත් නැහැ. මේක අතාරින්නෙත් නැහැ. මේක කවදා තේරුම් ගනීද මේක මේ ලෙව කන සැප මේ ඇට කට්ටේ නැහැ කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ අපි දිහා කරුණාවෙන් බලන්නේ මේ විදිහට. ඉලන්දාරිත් එහෙමයි. එක කෙල්ලෙක් එක්ක යාළු වෙලා තව කෙල්ලෙක් එක්ක යාළු වෙනවා. අනේ සංසාරේ. මේ දරුවෝ දන්නවත් දන්නේ නැහැ ගූත නිරේ කියන එකේ උපදින්නේ ඇඟට සැප හොයන්න ගියට පස්සේ. මේ හැම අතුල්ලාගෙන සැප හොයන්න යනවා කාමයෙන්. එක වැරදි කාම සේවනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි සමාජයේ ප්‍රතික්ෂේප කරන යම් දෙයක් වෙන්න පුළුවන් මොනවා හරි දෙයකින්. හැමෙන් සැප හොයනවා. කාමෙන් සැප හොයනවා. ලෝක ධර්මයේ ඉක්මවලා සැප හොයනවා. ඒකටම ගිජු වෙනවා. මව්ගෙන් ගන්න ධනෙ ඒකට යට කරනවා. පියාගෙන් ගන්න ධනෙ ඒකට යට කරනවා. රස්සාවෙන් ගන්න ධනෙ ඒකට යට කරනවා. අඹදරුවෝ ඥාතින් දෙමව්පියෝ ඉද්දින් ධනෙ ගත්තට පස්සේ ඒ අය අතර ධනෙ විසිරවන්න කලින් මෙයාට ඇඟ වෙනුවෙන් විසිරවන්න හිතෙනවා. කියන්නේ තමන්ගේ සැපය ගන්න ධනෙ වියදම් කරන්න හිතෙනවා. ඒ සැපෙහිවි උඹ ඇඟෙන් නම් ඔය හැමෙන්ම විඳවපන් කියලා ගූත නිරි උපදින. බණපදයක් අහලා සංවර නොවුන මෙතෙක් යන පාරේ ඒ පාරේ තියෙන භයානකම තේරුම් අරන් පාර වෙනස් නොකරපු කෙනාට ඔය දුක උරුම වෙනවා. නෝනාගේ ආදරේ Tamanට බලාපොරොත්තු වෙන විදිහට ලැබෙන්නේ නැත්තම් කසාද බැන්ද එකට වන්දි ගෙවිල්ලක් විදිහට වගකීම් ටික ඉෂ්ට කරගන්න ඕන හිතෙන් අයින් කරන්න ඕන. ඒ කියන්නේ කොහොමද ඒක කරන්නේ? හොඳට කන්න දෙනවා, බොන්න දෙනවා, අඳින්න දෙනවා, නිවාඩුවට ගෙදර යනවා. එච්චරයි. බවලතා ඔළුවේ තියාගෙන ඉන්නේ. මං පුළුවන් විදිහට අපි ජීවත් වෙමු. ඒක කාටද කෝල් කරන්නේ? කාගෙන්ද මැසේජ් ආවේ? උඹ මොකද මේ වෙනස් වුනේ? ඉස්සෙල්ලා බලනවා, අවවාද කරනවා, අනුශාසනා කරනවා, ප්‍රශ්න කියනවා, දුක කියනවා. මම මේ මාස ගණන් ඔට්ටු වෙන්නේ උඹලා නිසා නේද කියලා තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. එහෙම කරලත් වෙනස් නොවන චරිතයන් නම් බිරිඳ හිතෙන් අත්හරිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
ඒ වගේ බිරිඳක් වෙනස් වෙද්දී අඬනවා නම්, වැළපෙනවා නම්, ඒ ගින්දර පපුවට ගන්නවා නම්, දුක හිතෙනවා නම් මෙන්න මේකටත් දුක හිතෙන්න කියනවා. ඒ තමයි කියනවා කෑමක් කෑවට පස්සේ අසූචි වෙනකොට රසට කාපු කෑම කක්ක වෙලා යනකොට දුක හිතෙනවද කියලා අහනවා. ස්වාමිනී නෑ කියනවා. ඒකට හේතුව ඇයි කියනවා. අපි දන්නවා කියනවා මේ කෑම අසූචි වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ සංවර වෙන්න අමාරු බිරින්දයවරු ඉන්නවා. ඒ අය වෙනස් වෙනවා කියන එක හරියට කෑමක් කෑවට පස්සේ අසූචි වෙනවා වගේ කියනවා. කොච්චර ලස්සනට වෙඩින් එක තිබ්බත් ඒක අර කෑම මේසේ තිබ්බා වගේ. ඒවා කෑවට පස්සේ අවසානයේ අසූචි බවට පත් වෙනවා. පවුල් අවුල් කරගන්න එපා. කසාද කඩා ගන්න එපා. පඹේක් හරි අම්මා අප්පා කියලා අර ඉපදුන පොඩි දරුවන්ට ඉන්න ඕන. ওই පොඩි දරුවෝ දන්නේ නැහැ. ඔයාලගේ පොඩි පැටව ඔයාලගේ පවුල් ජීවිතවල තියෙන අරුබුද දන්නේ නැහැ. උන් දැනගෙන ඉපදුනේත් නැහැ. දන්නවනම් ඉපදෙන්නෙත් නැහැ ওই පවුල්වල. පව් ඔය අහිංසකයෝ. උන්ට අඩුම තරමේ අම්මා අප්පා කියලා පඹේක් හරි ඉන්න ඕන. Taman සංසාරේ කරපු දේවල් වලට විඳවන ජීවිතේ ඉවසලා ගෙවලා ඉවර කරගන්න ඕන. ගිනි මිනි මරාගෙන ජීවිත අහිමි කරගෙන ගෙවල් ගිනි ගොඩවල් බවට පත් කරගන්න එපා. සැනසෙල්ලක් හොයනවා. මොනවා හරි ප්‍රශ්නයකින් Taman විඳවනවා නම් ඊළඟට තියෙන එකම විසඳුම අත්හරින එක. ඒ නිසා පිච්චි පිච්චි ඉන්න එපා. ඒ වෙලාවට ජීවත් වෙන්න. කල්පනා කළා නිකන් පිස්සු ගොඩක් බවට පත් වෙන්න එපා. මුළු ජීවිත කාලෙම මානසික ප්‍රතිබිම්බීන්ට කල්පනා කරන්න එපා. ඒ වෙලාවට අත්හරින්න පුරුදු වෙන්න. මේ මුළු ජීවිතේම මානසික බෙහෙත් දීලා සුව කරන්න බැරි පිස්සු සනීප කරනවා. අත්හරිනවා කියන එක පුරුදු වෙච්ච ගමන්. අත්හැරලා දානවා. වගකීම් ඉෂ්ට කරනවා. කවදාවත් වගකීම් යුතුයකම් අත්හරින්න එපා. ප්‍රශ්න අත්හරින්න. දුක් වෙන්න එපා. ඔයාලම සංසාරේ අරගෙන ආපු දේවල්, ඔයාලම සංසාරේ කරපු දේවල් ඔය. ඒකයි කියන්නේ දැන් වගකීම් තියෙද්දි මේ සිගරට් එක ගහගෙන බීගෙන බේබත් එක්කලා ඉන්න එපා කියන්නේ ඒකයි. ඇයි Tamanගෙන් යැපෙන්න ගොඩාක් අය ඉඳිද්දි මෙහි සල්ලි නාස්ති කරන්න එපා කියන්නේ ඒකයි. Tamanගෙන් යැපෙන්න ගොඩාක් අය ඉද්දි වෙන ගෑනුන්ට අතේ තියෙනක පූජා කරන්න එපා කියන්නේ ඒකයි. මෙහි Taman වෙනුවෙන් යැපෙන්න දුක් විඳින පිරිසක් ඉඳිද්දි නිකම් මේ වීඩියෝ කෝල් අරන් එක එකත් එක්ක නිකම් මේ බයිට් වෙලා අවසානයේ Taman ගණිකාවක් වෙන්න එපා කියන්නේ ඒකයි. ඇයි අරේ කට්ටියක් ඉන්නවා බලාගෙන එක්කෙනෙක්ගේ පඩියෙන් යැපෙන්නේ. ඔය පවුලක් නඩත්තු කරලා ඔය මිනිසුන්ගේ එදා වේලවත් හිත තනසවා ගන්න බැරි වුණත් කන බොන ටික හරි දීලා ඔය මිනිසු ටික දවසක් හරි දුර්ලභ මනුස්ස ජීවිතේ ජීවත් කරවීමේ පින ඔයාලට එනවා. සමහර ගෙවල් අම්මලාගේ බවලතු පින්දිදී ඉන්නේ. අපේ මිනිස්සයා මේකේ ඉඳලා මේ ඔක්කොම ටික කරන්නේ. අනේ හම්බෙන එක ඉතුරු කරගෙන ඒකෙන් කටිනටත් දෙනවා. බෝධි පූජාත් තියෙනවා. එහෙම පවුලුත් තියෙනවා. පින්දිදී දෙවියෙක් වගේ සලකන්නේ. අපේ කොල්ල හම්බ කරන එක නෙමෙයි කියලා. එහෙම පවුලුත් තියෙනවා. ඒ නිසා පුතාලා උඹලට ජීවිතේ ඉතින් මේ කර්මානුරූප ලැබිච්ච දෙයට මොන දීපල්ලා. හැබැයි ආයෙත් විඳවන්න කර්ම සකස් කරගන්න එපා. ඒ අවුට් යන පොයින්ට් එකක් තමයි මම කිව්වේ හිතලා. ඒ කියන්නේ අර ප්‍රශ්න වැඩි වෙනකොට එක්කෝ මෙහින් සිගරට් එක ගහන්න පටන් ගන්නවා බොන්න පටන් ගන්නවා. ඒතකොට තමන්ගෙන් යැපෙන්න ගොඩාක් අය ඉඳිද්දි දුක් විඳින පිරිසක් ඉඳිද්දි තමන් මෙහි නහත්ති කරනවා කියන්නේ උඹලට ආයෙත් හම්බ වෙන ඔය වගේ පවුල. අරහෙන් අර වාගේ පිරිසක් දුක් විඳිද්දි මෙහි වෙන එකේ ෆෝන් එකෙන් සෙට් කරගත්ත ගම ආයෙ හම්බ වෙනවා ඔය වගේ පවුල. බුදුරජාණන් වහන්සේ වදාළා අති සුඛී විඳින්න කියලා. ඒ කියන්නේ තියනවා කියන සැපේ මිනිස්සු විඳින්නේ නැහැ. නෝන කෙනෙක් ඉන්නවා වෙන බවලත්තු දැකලා අපේ නෝන නෑනේ ඔහොම කියලා අර වෙන නෝන කෙනෙක් ගැන හිතනවා තමන්ගේ නෝන ගැන සතුටු නෑ. වෙන ගෙදරක ගිහිල්ලා කෑම කන්න හම්බ වෙනවා රසට තියෙනවා. අපේ ගෑනිට යන්න බෑනේ මෙහෙම
කියලා අර වෙන කෑමක් කනවා මේ ගැන හිතලා තමන්ගේ නෝන උයන එකට අපේ කි කොහොම හරි බත් ටිකක් හරි දම්බලා දෙනවනේ කියලා සතුටු වෙන්න බෑ. ඔයාලා දන්නේ නැතුණාට නෝනට කන්න බොන්න දුන්නේ නැත්තම් නෝනව ධනෙන් සතුටු කළේ නැත්තම් ඒ කියන්නේ වහලියක් විදියට නම් තියාගෙන ඉන්න එක ලොකු පව්කාරකමක් වෙනවා. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ කෙල්ලෙක් අවුරුදු 16ක් 17ක් 18ක් 20ක් 20 ගානක් කෙල්ල අම්මලාව පරිසම් කරගෙන ඉඳලා ඒ කෙල්ලට කන්න බොන්න දීලා හොඳට හදලා ඒ කෙල්ල ඔයාලට දෙනවා කසාද බැඳලා. ඊට පස්සේ අර අනුන් විසින් හදපු ශරීරයක් තමයි ඔයාලා පෞල් ජීවිතයක් ගත කරන්නේ. කසාද බැඳපු නැති කෙනෙක් තමන්ගේ හිතේ තියෙන ආසාවල් ඉෂ්ට කරගන්න කාන්තාවක් හොයාගෙන යනවා නම් එයාට ධනෙ දීලා යන්නේ. ඒ කාලේ තිබ්බ නගර සෝබනියන් ළඟට ධනෙ දීලා යන්නේ එක රැයක් ගත කරන්න කහවණු 100 1000 ගෙවන්න ඕන. නමුත් තමන්ගේ කසාද බඳිනවා. බැඳලා තමන්ගේ නෝනා එක්ක යා හැමදාම පෞල් කනවා. පෞල් කාලේ ඒකිට හරියට කණ්ඩවත් දෙන්නේ නැත්තම් ඒක හිත සතුටු වෙන විදිහට අඳින්න පළඳින්න දෙන්නේ නැත්තම් චේන් එකක් මොද්දක් කරාඹුවක්වත් ඒකිට ගෙනත් දීලා නැත්තම් ඒක පව් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවා. මේ කසාද බඳිනවා කියන එක සුළු ජීවිතයක් නෙමෙයි. ඒකිටත් හරියට කණ්ඩ බොන්න අඳින්න දීලත් නැතුව ඒකාසේ මෙහි ඇවිල්ලා වෙන එකෙක් මැසේජ් කරපන් තවත් පව්. පොලි. පව් පොලි. මේක ලේසි නෑ. ඇයි වැරදි කාමසේවනය කියන එක? ඒ කියන්නේ බාහිර කාන්තාවක් එක්ක කායික වැසිරෙනවා කියන එක නිරේගාමී අකුසලයන්. ඒතර කසාද බැන්දට පස්සේ එයා නිරේ උපදින්නේ නෑ. එයා තමන්ගේ බිරිඳ. ඒ ඉපදෙන්නේ නැති වෙන්න නම් වන්දි ගෙවන්න ඕන ඇයට. වන්දි ගෙවන්නේ කොහොමද? එයාට කන්න බොන්න දෙන්න ඕන. අඳින්න දෙන්න ඕන. එයාව නඩත්තු කරන්න ඕන. එයාගේ ලස්සන අපි පැහැරගත්තා නම් ඒ කෙල්ල ආභරණ වලින් හරි අපි ලස්සන කරන්න ඕන. ගිහි ජීවිතේ ගත කරන අයද කියන්නේ වෙන කෙල්ලෙක් ඇසුරු නොකර ඉන්න ඕන. ඒක තමයි අර වන්දිය ගෙවිල්ල. තමන්ගේ නෝනට වන්දි ගෙවන්න ඕන ඇව පරිහරණය කළාට. වෙන කෙල්ලෙක් ඇසුරු කරන්නේ නැතුව. ඉතින් මේවා දන්නේ නැති නිසා මනුස්ස ලෝකේ උපන් අය පව් ටොං ගානක් කරගෙන මැරෙන්නේ. ඉතින් හරිනේ. ඉතින් නියසිලට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් නේ දෙව්ලෝ යන්නේ. මහ පොළොව වාගේ ප්‍රමාණයක් අතර අපාය යනවා. කීම හේතුව? හේතුව තමයි ඔය වගේ දේවල්වත් මේ පෞල් ජීවිතේ ගත කරන විදිහෙන් දිව්‍ය ලෝකේ අපාය තීරණය වෙනවා කියලා දන්නේ නැහැ. ලේසි නෑ දුවේ පුතේ මේ පින්වතුනි. මේක ලේසි නෑ. පෞල් ජීවිත ගත කරනවා කියන එක ලේසි නෑ. නේද? පින්වතුනි මෙහෙම එකක් නැද්ද? ඔය මේ කැම්ප් එකේ නම් ඒ ප්‍රශ්න නැතුව ඇති. සමහර කැම්ප් වල ප්‍රශ්නයක් තියෙනවා. කසාද බැඳලා මේ ඊලන්දාරියා සෙබලා ගෑණි එක තැනක කොහෙවත් වෙන ගෑණියෙකුට පඩිය යවනවා. අර ෆෝන් එකෙන් සෙට් වෙච්ච. ඉතින් ගෙදර ගෑණිට කියලා ගමේ ගොඩේ කෙල්ලෙක් බැඳලා ඉන්නේ. ලෝන් වලට කැපෙනවා. අර කෙල්ල ලෝන් කියන එක මොකද්ද කියලා දන්නේ නැහැ. කෙල්ල කරබාගෙන ඉන්නවා. අහිංසක නෝනලා ඉන්නවා කට ගහගෙන ඉන්නේ. ඒ උන් තවත් මඩවනවා පිරිමි. ඔය අහිංසක කෙල්ල මඩවන්න හොඳ නැහැ. පව් සිද්ධ වෙනවා. මොකද තමන්ගේ බිරිඳනේ. ලෝකේ හොඳම බිරිඳ තමන්ගේ බිරිඳනේ. ඒකේ මැඩ වෙනවට කැමති වෙන්න හොඳ නැහැනේ. තමන්ගේ නෝනානේ තමන්ගේ නෝනට අකුරු දෙකේ නරක වචනේ කියලා බයින්න හොඳ නැහැනේ. මොකද ඒ වගේ කෙල්ලෙක් නෙවෙයිනේ බැන්දේ. මැනික රත්තරම් බබා සුදුකි කියන්නේ මැසේජ් ඇහුවේ. බැන්දට පස්සේ ඒකි කොහොමද අර නරක අකුරු දෙකේ කියලා වෙන්නේ. ඒ නිසා තමන්ගේ ගෑනිට එහෙම බයින්න හොඳ නැහැ. පව් සිද්ධ වෙනවා. දන්නේ නැතුනට පිරිමි නොදැන කරන පව්. ඊට පස්සේ මොකද දන්නවද? ඔයාලා ඊට පස්සේ මම ওই පිටරට ගියාට පස්සේ පිටරට කොල්ලෝ රස්සාවල් කරන්න යන. මට ගොඩක් මුණ ගිහිල්ලා තියෙනවා. හරියට කෙල්ලෝ මේ ෆෝන් වලින් සෙට් වෙලා සල්ලි ගන්න. ඒ වගේ වට කියන්න තියෙන මොකක්ද දන්නවද? පරණ ණය ගෙවනවා. ඔයාලගේ නෝනලාට මේ බණ ටික අහන්න සලස්වන්න ඕනේ. මහත්තයා හරියට පඩිය දෙන්නේ නැත්නම් වෙන කොහෙටනම් පඩිය කැරකෙන්නේ. උඹලා හිත හදාගන්නilla අපේ මිනිහා පැරණි ණයක් ගෙවනවා කියලා. නෝනලාට ඒ ටික කියන්න ඕන. ඇයි දන්නවද මේ පැරණි ණය ගෙවන්නේ? කලින් සංසාරේ තමන්ගේ බිරිඳක් කියලා ඉඳලා අර ගෑනු කෙනා
හරියට කණ්ඩ දීලා නැහැ, බොණ්ඩ දීලා නැහැ. මේ ජීවිතේ වෙන කෙනෙක් වුණත්, වෙන බවලතෙක් වුණත්, වෙන තැනක හිටියත් සමහරට දැකලා නැතත් තමන්ගේ පඩියේ යවන්න හිතෙනවා. ඉල්ලන එකට සල්ලි දෙන්න හිතෙනවා. ණය ගෙවනවා. ඒකයි කියන්නේ බවලතාවට හරියට කන්න බොන්න දෙන්න. ගෑනුන්ට ණය වෙන්න එපා කියලා ගෙවන්නම වෙනවා. ගෙවන්නම වෙනවා. ණයක් වුණොත් ගෙවන්න වෙනවා. කාන්තාවත් එක්ක සෙල්ලම් කරන්නත් එපා. අපේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් හිටිය බාහ්‍ය දාරුචිරිය කියලා. යක්ෂණියේ කරකෙක්ගේ ඇඟට ආරූඪ වෙලා ඇන්නා. රහතන් වහන්සේ පිරිනවම් පෑවේ. යක්ෂණියේ කනින්නේ මේ හරකගේ ඇඟේ. රහත් වෙලත් අපවත් පිරිනවම් පාවන තැනට යකා ගැහුවා. තව එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී වෙලා එක පින්වන්තේ ඒත් පාරේ යනකොට හරකා යනවා. ඒත් අර යක්ෂණියම. තව එක පින්වතේ සෝවාන් වෙලා එයත් පාරේ යනකොට අර යක්ෂණියම හරකෙක් ගැඟට ඇවිල්ලා එනවා. ඔය වගේ මාර්ගඵලලාභීන්ම 4 දෙනෙක් ඝාතනය කළා තියෙනවා. අර යක්ෂණිය. ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. ඔය යක්ෂණිය මීට කලින් ජීවිතයක ගමක හිටපු කෙල්ලෙක්. මේ 4 දෙනාම යාළුවෝ 4 දෙනෙක්. සෙට් වුණා යාළුවෝ 4 දෙනා. අරකි දූෂණය කරමු කියලා. ඒ කෙල්ලට කතා කරලා කෙල්ලක් කැමති වුණා කැලේ යන්න. කෙල්ලගේ කැමැත්තෙන්ම කැලේ ගෙන්නන කියලා ඒකිත් එක බුදිය ගත්තා. ඊට පස්සේ ඒකිගේ බෙල්ල මිරි අවසානයේ ඒක අහුවේ කියලා සහ එයාගේ ඇඟේ ගොඩක් රත්තරන් ආභරණ තිබ්බා. ආභරණ ගන්න කෙල්ලගේ බෙල්ල මිරිකුවා. මිරිකලා මැරුවා. ඒ ස්ත්‍රියට කරපු අසාධාරණේ සහ ඒකෙන් ඒ කෙල්ල මැරුණේ වෛරයෙන් යක්ෂණියක් වුණා. රහත් වෙලත් ඒකේ විපාක ආවා. කාන්තාවකට කරන දේ රහත් උනත් එනවා. එහෙනම් රහත් වෙන්න පෙරම් පුරලා නැත්තම් සංසාරේ යන කෙනෙකුට මේ කෙල්ලෙකුට අසාධාරණයක් කරනවා කියන එක එනවා ආය පව ඒ සාප වැදිලා යනවා ඉතින්. සැනසෙල්ල කියලා එකක් හිතේ නැත්තරම නැති වෙලා යනවා. ඒකයි කෙල්ලන් අනාථ කරන්න එපා කියන්නේ. කෙල්ලොත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නේ. ෆෝන් වලින් මේ කෙල්ලෝ බයිට් කරන්න එපා කියන්නේ. එක මැසේජ් එක කෙල්ලෝ ඔක්කොටම ගහන්න එපා කියන්නේ. තමන්ගේ ගෑණියෙක් ඉද්දින් වෙන ගෑනුන්ට බැල් මෙලන්න එපා කියන්නේ. පවක් මේක. පවක්. මේට අවුරුදු කීපයකට කලින් එක්තරා ප්‍රේතාත්මයක් ඇඟකට ආරූඪ වෙලා කෙල්ලෙකුට වඳිනවා. අනේ උඹ මට බනින්න එපා සාප කරන්න එපා. ඊට පස්සේ ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ මැරිච් එක්කෙනා ගමේ മന്ത്രിවරේ ඒ മന്ത്രി අර කෙල්ලට රස්සාවක් දෙනවා කියලා නගරෙට ගෙන්නන්න ගිහලා ඒ කෙල්ල අනාථ කළා. පස්සේ දවස් කීපයකින් වගේ මේ മന്ത്രി රස්සාව දෙන්න බැරි වෙලා ඇක්සිඩන්ට් වෙලා මැරිලා. පෙරේත ලෝකේ ඉපදිලා අසුචි වලක. අර කෙල්ලට මතක් වෙනවා මනුස්ස ලෝකේ අනේ මං පරිස්සම් වෙලා හිටියා අරක මගේ චරිතේ නැති කළානේ කියලා මතක් වෙනකොට කෙල්ලගේ හිතට ගින්දරක් එනවා. ඒ කෙල්ල ඒක හිතන වාරයක් පාසා අර පෙරේතයාගේ යටිපතුලෙන් ගිනි ජාලාවක් ඇවිල්ලා හිස් මුදුන දක්වා පෙරේතයා පිච්චෙනවා කියනවා අර කෙල්ල හිතන වාරයක් පාසා. ඒකයි අර පෙරේතයා ආරූඪ වෙලා කියන්නේ උඹ මට සාප කරන්න එපා කියලා. ඒ නිසා කෙල්ල දෙක සෙල්ලම් කළා වගේ නෙවෙයි ඔය කෙල්ලන්ගේ හිතෙන් එන සාපේ වදිනවා පිච්චෙනවා පවුල් නැති වෙනවා. ඒකනේ දැන් ඔය පත්තිනි අම්මගේ කතාවත් එහෙමනේ. පත්තිනි අර කොල්ලා හොඳ කෙනෙක්ද බෝධිසත්වෙක් වගේ කොල්ලෙක් නෙවෙයි පත්තිනි දේවියගේ මහත්තයා. ඒ වුණාට ඒ මිනිහා ගෑනු කීයක් පිටිපස්සේ කීයක් පවුල් කීයක් එක හිටියත් හිත වෙනස් කරගන්න නැතුන් එකම ආදරෙන් හිටියා පත්තිනි අම්මා. ඊට පස්සේ තමයි මේ එයා නොකරපු වැරද්දකට අහු වුණා. අහු වුණාට පස්සේ අර කෙල්ල මම අවංකවමයි මෙයාට ආදරය කළේ මගේ හිතේ මිනිහලා දෙන්නෙක් නෑ කිව්වා. ඒ නිසා ඒ මගේ හිතුව මිනිහා තමයි අසාධාරණ විදිහට මරලා තියෙන්නේ කියලා පපුව කඩලා පොලේ ගැහුවා. පපුව ඇඹරුවා. තමන්ගේම පපුව අඹුරලා කඩලා ගත්ත ආවේගෙට. ගැහුවා පොළොවේ. මුළු පන්දිපුරේම ගිනි ගත්තා. ගෑණියෙක්ගේ සාපෙන් රටක් ගිනි තියන්න පුළුවන්. කියන්නේ කාන්තා ජීවිතය කියන්නේ කර්මානුරූපයි. උන් හරියට දුක් විඳිනවා. පිරිමි විඳින්න නැති දුක් කාන්තාවන් විඳින ඔය ගෑනුන්ට හැම වෙලාවෙම පුප්පගෙන ඉන්න එපා. මාසෙ ගානේ ලෙඩ වෙන දුක කාන්තාවක් විඳින්නේ ඒ දුක කොයි වගේ එකක්ද කියලා පිරිමි කවදාවත් දන්නේ නැහැ.
දරුවෙක් මාස 10ක් බඩේ තියාගෙන ඉන්න දුක කොයි වගේ එකක්ද කියලා පිරිමියෙක් හීනෙන්වත් දන්නේ ඒ දරුවෙක් වදනකොට බඩෙන් එළියට ගන්නකොට විඳින දුක මොකද්ද කියලා පිරිමියෙක් හීනෙන්වත් දන්නේ පිරිමියෝ පවුල් කරනකොට ඒ මනුස්සයා සතුටු වෙනකල් පවුල් කාලා ඒක අත්හරිනවා. ගෑණින්ගේ හිත කොයි වගේ හිතක්ද කියලා පිරිමියා දන්නේවත් නැහැ. ඔයගේ දුක් ගොඩාක් දරාගෙන ඉන්න බවලතාගේ හිතින් ආවොත් සාපයක් එහෙම. මේක මට මෙහෙම කළා. මෙහෙම වංචාවක් අසාධාරණයක් කළා. මාව රැවැට්ටුවා කියලා. උඹලගේ ජීවිතේට පුතා ඒකම තමයි. හෝනියම කපන්න බෑ පුහුල් ලක්ෂයක් කැපුවා. ඕකමයි හෝනියම. ආයේ සල්ලි වතුරේ යනවා වගේ යනවා හෝනිය වැදුනට පස්සේ. හිතේ සතුට නෑ. ගෙවල් වලින් ආදරේ ඉන්නේ වැඩ කරන තැනින් සර් කෙනෙක්වත් hina වෙලා කතා කරන්නේ ඒක දැක්ක ගමන් බනින්නමයි හිතෙන්නේ. යාළුවන්ටවත් සපෝට් එකක් දෙන්න හිතෙන්නේ. සාප. ගෑනුත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නේ. වැරද්ද බරපතල තරමටම වැරද්දෙන් නිදහස් වීමේ පින වැඩි. දැන් එක දුවෙක් ලියුමක් කියවලා තියෙනවා. ඒ දුව ගොඩාක් නරක වැඩවලට යොමු වෙලා අවසානයේ ඒ කෙල්ල අවුරුදු 20 ගණන් වෙනකොට ගණිකාවක් වෙලා. නමුත් ඒ කෙල්ල බණක් අහලා බණ වලට පැහැදිලා නිතර බණ අහලා ඒ ඔක්කොම වැරදි නතර කරලා චෛත්‍ය බෝධි විහෙර විහාර වැඳ සිද්ධාස්ථාන වැඳ උපෝසත සිල් රකිමින් ඒ කෙල්ල වාසය කරනවා. ලියුම එවලා තියෙනකොට කෙල්ල කියනවා දැන් මේ ලියුම ලියන වෙලාවට අවුරුදු 2කමාරක් මගේ හිතට රාග සිතවිල්ලක් ඇවිල්ලා නැහැ කියනවා දැන්. ඒතකොට ඒ රාග සිතවිල්ලක්වත් එන්නේ නැති තරමට හිත හැදුවා ඒ කෙල්ල. ওই කෙල්ල දැන් මැරුණොත් එහෙම නරක ලෝකෙක යයිද හොඳ ලෝකෙක යයිද? හොඳ ලෝකෙක යනවා. ඉතින් කලින් හිටියේ ගණිකාවක් වගේ. කලින් හිටපු විදිහ නෙවෙයි වැදගත්. දැන් ඉන්න විදිහ. ඒ නිසා ඔය කියපු පව්කම් ගැන කියනකොට සමහර අයගේ අතින් ලොකු කුඩා වශයෙන් නොඑක් විදියට පව් අකුසල් සිද්ධ වෙලා ඇති. නමුත් දුවේ පුතේ පින්වතුනි මේවා උඹලට දැන් නතර කරන්න කාලයයි. ලොකුම සැපේ වෙන අනවජ්‍ය සුඛය ලබන්න කාලයයි. අදින් පස්සේ කෙල්ලෝ බයිට් කරන්න එපා, කෙල්ලොත් එක්ක සෙල්ලම් කරන්න එපා. අවංකකම කියන එක හිතේ තියාගන්න. අද ඉඳලා හම්බ කරන ධනෙ හරියට ගෙදෙට්ට වියදම් කරන්න. සාසන වෙනුවෙන් කැප වෙන්න. අද ඉඳලා ගෙවල් වල තියෙන රණ්ඩු සරුවල් ෆෝන් එක ගත්ත ගමන්ම බැනගෙන යන ඒවා ඔක්කොම නතර කරන්න. මිනිස්සෙක් තේරුම් ගන්න. අද ඉඳලා ජීවිතේ පොඩ්ඩක් හරි වෙනස් කරගන්න. අනවජ්‍ය සුඛය. මේ බණ ටික අහලා අවසානයේට දෙන ඖෂධය තමයි ඕක. ඕනම ලෙඩක් සනීප කරන බෙහෙත තමයි ඕක. වැරදි නොකිරීම සහ කරන වැරදි නතර කිරීම. ඒකයි ලෞතුරා සම්මා සම්බුදුවරු තුන් ලෝක ධාතුවටම ඇහෙන්න දහම් දෙසන්නේ සබ්බ පාපස්ස අකරණං සියලු පව් නොකිරීම, කුසලස්ස උපසම්පදා කුසල් කිරීම, සචිත්ත පරියෝදපණං තම හිත දමනය කිරීම. ඒතම් බුද්ධාන ශාසන බුදුවරු මේකටයි අනුශාසනා කරන්නේ කියලා.